හායි හැමෝටම ඉතින් ගොඩක් කට්ටිය මට කිව්වත් දෙයක් තමයි රත්නయ్య ඔයාලා කළු පාට බයිසිකලයට VIP රතු කිල්ලි දෙක කියලා දාන්නකො කියලා. ඉතින් අපි ඒක දාලා තියෙන VIP රතු කිල්ලි 3 කියලා. ඒකට පොඩි හේතු කාරණාවක් තියෙනවා මතකද මීට මාස ගානක් කලින් මම දැම්මා VIP රතු කිල්ලි දෙක එනවා කියලා කට්ටියට. ඉතින් මට එදා ඒ දිනේට කරගන්න බැරි වෙච්ච ඉන්නවා අපේ බල්බටියට එනවා පුංචි ටයිසිකලේට තමයි VIP රතු කිල්ලි දෙක කියලා දැම්මේ. ඉතින් අපි ටයිසිකලේ දැන් පාවිච්චි කරන්නේ නැහැ නැත්නම් බල්බටිය බයිසිකල වදින්නේ නැහනේ. ඒක නිසා VIP රතු කිල්ලි දෙක වෙනසක් කරලා තියෙනවා මොකද්ද කියලා බලමුද කට්ටිය. මොකද කියන්නේ? නා අනිවාර්ය කට්ටිය වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ඒවා නෝ කට්ටිය ෆලෝ කරමු නැති කට්ටිය TikTok එකේ Facebook එකේ Instagram එකේ ෆලෝ කරන්න. YouTube එකේ පැත්තට සබ්ස්ක්‍රයිබ් කරන අපේ හදවත් වලින් සෙට් එකකින් අපි බලමු එහෙනම් VIP රතු කිල්ලි දෙක මොකද්ද වෙනස්කම කියලා. බලමු එහෙනම්. ඔන්න ඉතින් කට්ටිය VIP රතු කිල්ලි දෙක කෝ කියලා කට්ටියට අහුව කට්ටියට ඉතින් මේ පාර අපි ඉතින් මේක VIP රතු කිල්ලි 1 කිලෝ ගොඩක් කට්ටිය දන්නවනේ. අපි තාම වැඩි ඉවර නැහැ මේක මෙතන ගෙනා පොඩි හේතු කාරණාවක් ඉතින් කට්ටිය වීඩියෝ බලන්න අන්තිම වෙනකම්. ඉතින් මේක තමයි 3. ඉතින් මේකට 3 කියලා දාන්න හේතුව VIP රතු කිලි දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ දැම්මනේ මට පාටා දාලා නැහැ. අපේ නාමය තමයි රතු කිලි කියන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය මට කිව්ව දෙයක් තමයි රත්නයේ බයික් එකක් ගන්නකො කියලා. ඉතින් මට ආස කරන බයික් එකක් තමයි මේ Hero 125 කියන මොඩල් එක මේකේ ස්කූටියක්. හැබැයි මම මේකට මාර කැමතියි. මොකද හේතුව සාමාන්‍ය මෝටර් බයික් එකේ වැඩිය මම මේකට ගොඩක් ආසයි. ඉතින් මේක කළු පාට නෙමෙයි ගොඩම අලු පාට එන්නේ. කළු පාට අපි මේකේ දැන් ගත්ත අද බයික් ගෙන අද තමයි අපි ඉදට ගෙනාවා. ඉතින් ඉදට ගෙනාවා මට හිතුණා ඔයාලට වීඩියෝ දාන්න ඕන කියලා. ඉතින් කට්ටිය වීඩියෝ බලන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. ඉතින් මේ බයික් තාම නම්බර් ප්ලේට් එක තාලේ නැහැ. මොකද අද තමයි බයික් එක ගත්තේ අපි. පේනවනේ. ඔය ගත්ත ගමන් නම් මේ හැඩල් එකේ බ්‍රෂ් කැලි ටික හැඩල් එකේ රබර් බූස් දෙක දැම්මා දෙපැත්තටම. ඉතින් මේකට මැච් වෙන්නේ ඉතින්නේ. කළු පාට තමයි. ඉතින් මෙතන අපි කාපට් එක දාලා තියෙනවා. මේ බයික් එක අත්‍තරම හොඳයි. මොකද අපි ගොඩක් මම ඔය ගොඩක් මෑන්න අපි VIP රතු කිලි ටිකේ ඔය ගොඩක් ලයිව් පටි අරම්මනම් ගේන්න මට ඇත්තටම ගොඩ මං යන්නේ බස් එකේ. ඉතින් ඇත්තටම මට දැන් බස් එකේ යන්න උමන අහන්නේ. ඉතින් මේක තියෙන ඉඳලා පිරවන බයික් මේ ගෙනාව අද උදේ ගෙනාව මට උදේ වර වීඩියෝ දාන්න හම්බුනේ නැහැ. මං ගෙදර ඉද්දි පොඩ හාස් වුණා. ඉතින් ගෙදරට ආපුවම තමයි වීඩියෝ දාන්න කට්ටිය බලන්න. ඉතින් බලලා නිකන් ඉන්න එපා පේනවනේ. ගෙනාවු ගමන් මොඩල් එක චීස් වගේ මේ පේනවනේ. හායින් චීස් කැල්ල වගේ මේ. ඉතින් තාම පඩු ගෙනාව විතරයි. ඉතින් මේක න ලොකුවට වෙනස්කමක් වෙන්නේ නැහැ. කට්ටිය ඔලවල බලාපොරොත්තු තියාගන්න බා. මේකේ ලයිට් පටිය නම් මනම් ගහනවා කියලා. ඉතින් ඇත්තටම අපි මේ බයික් එකට එහෙම කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේක මහා පාර යන එකන්නේ. පොලිසියෙන් දඩකොල කන්න බෑ. ලයිට් පටිය නම් මනම් ගහලා. ඉතින් මේක මේ ආපු විදිහ තමයි නම්බර් ප්ලේට් දෙක යවුව දවසට නම්බර් ප්ලේට් අපිට එන්න තව සතියක් හෝ දෙයක් වගේ යනවා කියලා තමයි කියන්නේ. කියලා නම්බර් ප්ලේට් එකේ අංකෙ දෙන්න අපිට. ඉතින් මම නම්බර් ප්ලේට් එකේ අංකය ආවට පස්සේ නම්බර් ප්ලේට් එක ගහනකොට ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ දාන්නම්. කට්ටිය බලන්න ඕනේ නම් VIP රතු කිලි 1 2 3 ඕනේ නම් එකම පවුලේ සහෝදරයෝ තුන්දෙනා VIP රතු කිලි අපේ පවුලේ ඔන්න 1 2 3 ඔන්න තුන්දෙනාම ඉන්නවා. ඉතින් කට්ටිය වීඩියෝ බලන්න. ඉතින් කට්ටිය නම් වීඩියෝ බලන්න ලයික් කරන් කමෙන්ට් කරන් ෂෙයා කරන්. ඉතින් හැම කොල්ලෙක්ගම හීනයක් තියෙන මොකක් හරි Tamanට කියලා පුංචියට හරි වහනයක් ගන්නවා කියන හීනේ. ඉතින් හැම කොල්ලෙක්ගම ඒක හීන. ඉතින් හීන කියනවා මරලා දාන්න එපා කවදාකවත්. හීන කියන පස්සේ හීනයක් තියෙනවනේ බලා ඒ හීනෙට අනිවාර්යෙන් උත්සාහ කරලා දෙයක් කරොත් උඹලට දෙයක් කරන්න පුළුවන්. කවමදාකවත් හීන කියන්නේ මරලා දාන්න එපා. හීන කියන්නේ කවමදා හරි සැබෑ වෙන්න ඕනේ ඒවා. ඉතින් කට්ටිය යන වීඩියෝ බලන්න ලයික් කරන් කමෙන්ට් කරන් ෂෙයා කරන්න. තව එකක් තමයි අපේ TikTok එකේ මම සින්දුවට රඟපාන වීඩියෝ වගේම මම ගමනක් ගියත් කොහේ හරි ගියත් මම වීඩියෝ දානවා. ඒ වගේ තමයි මේ සතුන් රත්නසේ VIP රත්නය කියන අපේ මේ account එකේ අනිවාර්යෙන් මේ TikTok කරන හැම වීඩියෝම නිකන් සාමාන්‍ය මං ගෙදර ඉන්නව සින්දුවට රඟපාන වීඩියෝ තියන්නේ. ඒවා මම කොහේ ගමනක් ගියොත් ඒ වීඩියෝ හැම එකක්ම මගේ දැන් බයිසිකල් වීඩියෝ විතර මේ account එකේ දාන්නේ නැහැ. මම කියන්නම හිටියේ බයිසිකල් වීඩියෝ විතර මම දාන්නේ මම ගමනක් ගියත් කොහේ හරි ගෙදර වැඩක් කරත් ඔයාලට පුළුවන් වෙලාවට වීඩියෝ එකක් මම දාන්න. ඉතින් කට්ටිය හැම වර්ෂෙම ඉන්න VIP රතු කිලි වෙනස්කම් වෙනවා කියලා මම කලින් මීට අවුරුද්දකට මම කිව්වේ වෙනස්කම් ගැන මට එදා කරගන්න බෑ. තාත්තයක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න නම් VIP රතු කිලි දෙක නම් හැමෝම පරස්සෙම ඉන්න දන්නවනේ. රත්නය කියන්නේ හදවතින්ම ආදර කරන මිනිස්සු. ඉතින් හැමෝම පරස්සෙම ඉන්න හැමෝගෙම හින සැබෑ වෙන්න ඕනේ කියලා රත්නය මම හදවතින් ප්‍රාර්ථනා කරන ජය වේවා.